අමාරුයි. ලෝකෙ මිනිස්සුන්ට වරදින එක හරියට එක සාමාන්‍ය දෙයක්. ඒගොල්ලෝ මිනිස්සුන්ගේ පොතේ මිනිස්සුන් කීමාලා පොතේ විදියට වැඩ කරන සමහරුන්ට හරියනවා සමහරුන්ට හරියන්නේ නැහැ. ඔය අනික මිනිස්සුගේ එක කැත මොහොතක් තියෙනවනේ. කොහේදී මොකක් හරි මේක කටවලක් උඩයක් ගහලා මොකක් හරි දැන් පොතේ පොල් විහිදීමට ඇත කියලා කොහරි පාරක් අයිනේ. තව අඩි 10ක් විතර එහාට දානවා. තව එකක්. පොල් විහිදීමට. ආවේ? කොහේ කඩයක් දැම්මොත් කරගෙන යනකොට ආයෙත් බිස්නස් තියලා ඒක හොඳට කරලා දැන් ඔක්කොම යන්නේ කඩේට වේමයි කියලා දානවා තව කඩයක්. මහා කඩයක්. මිනිස්සුන්ගේ වගේ පුරුදු තියෙනවා. මිනිස්සු හිතනවා මිනිස්සු තව කෙනෙක් කරන දෙයක් මට හරියයි කියලා. ඒක මම කරුවොත්. ආවේ? මිනිස්සු පුරුදු වෙලා ඉන්නවා තව කෙනෙක් උපදේශයක් දෙනවා මම මේක කරනවා මේක කරනවා මේක කරනවා මේක කරනවා මට හරියයි කියලා. මොකද කරන්නේ? කරනවා. හැබැයි හරියන ප්‍රමාණය 100ට 10යි. 90ක් වරදින්න පුළුවන් ප්‍රසන්න තියෙනවා. සමහර මිනිස්සු පොප්පත් අරගෙන ඒවා බලලා ඒවා තුල තියෙන දේවල් කරලා ඒවා තුල තියෙන දේවල් කරනවා සාර්ථක වෙන්නේ. ඕසත් වෙන්නේ. හැබැයි ඒක හැමෝටම හරියන්නේ නැහැ. ආමෙන්. හැබැයි මම ඔබට කියනවා කිතුනේ කිදේට ඔබ මනුස්සයෙක් අතර කීකරු වෙන. මනුස්සයෙක් අතර ඇහුම්කම් දෙන්න. ඔබ වෙන පොත් වලින් ඔබ දේවල් අරගෙන ඔබ ඒ දේවල් අරගෙන ඒ දේවල් ක්‍රියා කරන්න කියනවා. ඔබට පැහැදිලිව කියනවා. ඔබවල පැහැදිලිව කියනවා. ඒකට හේතුව දෙවියන් වහන්සේගේ වචනේ ඔබට කියලා තියෙන දේ ඔබ අරගන්නේ නැතුව ඔබ යනවා මිනිස්සුලා කියන දේ අරගන්න. ආමෙන්. ධම්මික වෙලක ලංකාවේ පොසත් මිනිස්සු. ධම්මිකනේ. පොසත් මිනිස්සු. එයා කියනවා ධනවත් වෙන උපදේශයක් දෙනවා. හැබැයි ඒක හැමෝටම අල්ලගන්න බෑ. ආමෙන්. මුළු ලංකාවේ මිනිස්සු ඕක කරොත් ඒක කවුද ඒ දේවල් ගන්නේ? තේරෙනවද මම කියන්නේ? මුළු ගමම එකතු වෙලා සිල්ලර් කට දැම්මොත් කවුද බඩු ගන්නේ? මම කියන්නේ තේරෙනවද? හැම කෙනාටම එකම දේ හරියන්නේ නැහැ. ආමෙන්. යා කියන දේ හැමෝටම හරියන්නේ. එනිසා අනගන්න නැහැ. ආමෙන්. උදේට දීලා තියෙන දේ මොකක්ද? ඒකේ කියලා තියෙන දේ කරෝ.